මිනිස්සු හැමතැනම මොනවද හොයමින් තැන් තැන් වල ඇවිදිනවා. ශිෂ්ටාචාරය පුරාවට මිනිස්සු කලේ එහෙම තමන්ට හරියන හොඳම දේ හොයාගෙන තැන් තැන් වල ඇවිදිනවා. සමහර මිනිස්සු තමන් ආව ගිය තැන්වල එහෙම ආව ගියා කියලා කියන්න තමන්ගේ මතක ඉතුරු කරලා ගියා. තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරලා ගියා. අපි ඉන්නේ කොටුවේ. කොටු වෙලා තිබුණු කොටුව අද වෙනකොට සීමාමායින් බිඳගෙන පැතිරෙන්න පටන් ගන්නවා. මේ කොළඹ කොටුව. මම කැලුම් වීරසිංහ. අපි ඇවිදගෙන යනවා ඉතිහාසයේ දිහාවට. ඒ රතු පාට ගොඩනැගිලි අස්සෙන් ශිෂ්ටාචාරය තව උඩ නගිනවා. නමුත් ඒ ශිෂ්ටාචාරය තිබුණු බවට සාක්ෂිය ඒ අලුත් ශිෂ්ටාචාරයේ පාදම විදියට ඔයාට පේනවා. එක පැත්තක ඉතිහාසය, අනිත් පැත්ත කොහොම සීරුවට ගොඩනැගෙන අනාගතය. ඉතිහාසය අනාගතය අතර ලොකු වෙනසක් නැහැ. අපිට කරන්න තියෙන්නේ වර්තමානය හොඳ කරගන්න එක. ඒතර අනිවාර්යෙන්ම ඔයාගේ අනාගතය හොඳ වෙනවා. ආපසු හැරිලා බලන දවසක ඔබට මේ වගේ ප්‍රෞඩ ඉතිහාසයක් උරුම වේවි. ඔයාට කොහේ හරි රටක ඇවිදිනකොට ලෝකේ අපේ රටේ මිනිස්සු කරපු දේවල් හම්බුනොත් මොන වගේ හැඟීමක් ලැබෙයිද? මොන වගේ හැඟීමක් දැනෙයිද? ඒකට තමයි පුතා ශ්‍රේෂ්ඨත්වය කියන්නේ. ශ්‍රේෂ්ඨත්වය දැනෙන්න ඕන දෙයක්. ඒක පෙන්වන්න ඕන දෙයක් නෙවෙයි. මේ තරම් සීරුවට ඉතිහාසය මත ඇවිදගෙන යන්න ඔයාට වෙන තැනක් ලැබෙන්නේ නැහැ. මේ හැම දෙයක් ඇතුළෙම මේ හැම ගලක් හැම බිත්තියක්ම කතාවක්. ඒත් ඒ කතාවල් තවමත් ඉවර වෙලා නැහැ. ඒ නිසායි මම මුලින්ම ඔයාලට කිව්වේ අපි ඇවිදගෙන යන්නේ ශ්‍රේෂ්ඨත්වයේ දිහාවට කියලා. ශ්‍රේෂ්ඨත්වය කිසිම වෙලාවක නැති වෙන දෙයක් නෙමෙයි. ටික ටික වැඩි වෙන දෙයක්. මට ඕන ඔයාගේ ඔළුව හොඳ දේවල් වලින් පුරවන්න. මොකද හොඳ දේවල් හිමින් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒවා ලොකු ප්‍රතිඵල අත්කර දෙන දේවල්. බඩගාගෙන ගියත් යන්නේ ඉස්සරහට නම් බය වෙන්න දෙයක් නෑ පුතා. ඒ ගමන යා යුතුම